welcome to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. මේක තමයි මගේ YouTube channel එකට මම දාන මගේ පළවෙනි වීඩියෝ එක. මං හිතනවා මේකෙන්දී ලොකු පිරිසක් මාත් එක්ක එකතු වෙයි කියලා. මගේ පළවෙනි vlog එක තමයි මේ අවුරුද්දේ ජනවාරි මාසේ මං හැබෑ කරගත්තු හීනේ. ඇත්තටම මේක මට හීනයක් වුණාට ඇත්තටම මේක හීනයක් තමයි. මේක මමම ගත්ත දෙයක් නෙමෙයි. මේක මට මගේ තාත්තගෙන් ලැබිච්ච චූටි තෑග්ගක්. චූටි නෙමෙයි, මේක මට නම් ගොඩාක් ලොකු තෑග්ගක්. මේ යන්නේ අපි මේ තෑග්ග අරන් එන්න. මම දැන් ආවා මගේ ටවුන් එකට. මම මේ වෙලාවේ උදේ 6 ගානකට වගේ තමයි ටවුන් එකට ආවේ. දැන් මේ ඉන්නේ මගේ අම්මගේ මල්ලියනකල්. දැන් එයත් එක්ක ඇවිල්ලා අපි දෙන්නත් එක්කම බස් එකකට නැගලා යන ගමන් තමයි මේ ඉන්නේ. කොළඹ බස් එක නැගලා උදේ පාන්දර යන්න හිටපු ගමනක්. හැබැයි අපේ මාමා ටිකක් පරක් වුණා එන්න. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් උදේ 8ට 9ට වගේ තමයි අපිට බස් එකට නගින්න පුළුවන් වුණේ. කොහොම හරි අපි දෙන ළඟම සීට් දෙකකුත් හම්බුණා. ඊට පස්සේ මේ එන ගමන් තමයි ඉන්නේ. මම වටින් පිටින් අර පොඩි වීඩියෝ ක්ලිප් වගේක් ගත්තා. පවර් බෑන්ක් එකක් අරන් ගියපු නැති නිසා ෆෝන් එකේ බැටරි තියාගන්නත් ඕනේ. ඒක හින්දා අපි දෙන්නත් එක්කම මේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේ ගැන කිව්වොත් මේක මං හිතපු නැති විදිහේ දෙයක්. ඒ කියන්නේ මගේ හිතේ තිබුණ ලොකු හීනයක් වුණාට හරිම චූටි කාලෙකින් තමයි මට මේ දේ හම්බ වුණේ. ඒ හින්දා මට මේකේ තියෙන අගේ ගොඩාක් වැඩි. කොහොම හරි මම දැන් ඇවිත් ඉන්නේ තාත්තා ඉන්න තැනට. අපි ආවා තාත්තා ඉන්න තැනට. මම ඔය පෙන්නන්න අපි තාත්තා ඉන්න තැන. මෙන්න මෙයාව ගන්න තමයි අපි ආවේ. ඔයාලා දකින්න ඇති මේක දැක්කට පස්සේ මට පුදුම සතුටුයි. මම ඊට කලින් මම වීඩියෝ වලින් ෆොටෝ වලින් දැක්කා. දැක්කට පස්සේ ලොකු සතුටක් ආවා. මම ඔය අත පෙන්නන්න මමයි මගේ අතේ ලස්සන නෙවෙයි. ඇත්තටම මේ නේල් කලර් එක මට මාර කැතයි. හැබැයි එදා කලින් දවස් තමයි මට ඔක දාගන්න උනේ. ඉතින් මොනා කරන්නද? ඒක කැතයි කියලා දන්නවා. ඒත් ඉතින් එදා ඒක තමයි දාගෙන ආවේ. ඊට පස්සේ මට පොඩි මාමා අරන් දුන්න අන්නාසි එකක්. මට ඒක කොහොම හරි කන්න තරම් දුරක් හම්බ වුණේ නැහැ. ඉතින් ඒක හින්දා අනිත් එක ළඟ සීට් වල ගොඩක් කට්ටිය හිටියේ. ඉතින් ඒ හින්දා මම ඔක කෑවෙනක් මං අරගෙන ආවා. දැන් මේ මං යන්නේ තාත්තත් එක්ක පොඩි රවුමක්. ඉතින් වාහනේ ගත්ත ගමන්මනේ. ඉතින් ඒක හින්දා මට යත් එක්ක පොඩ්ඩක් එළියට යන්න ඕන වුණා. ඉතින් ඒක නිසා එයා ඉන්න තැනම පොඩ්ඩක් එහාට අපි දෙන්නත් එක්ක ගියා. ඊට පස්සේ වාහනේ අරගෙන අපිට ඉස්සෙල්ලාම යන්න ඕනකම තිබුණේ නවගමුව දේවාලෙට. මම ගිහින්ම නැති තැනක්. මං හරිම ආසාවෙන් යන්න හිටපු තැනක්. ඉතින් කොහොම හරි එතනට ගිහිල්ලා එතන පොඩි වැඩ වගේක් අපි කරන්න බලාපොරොත්තු වෙන තමයි එතනට ගියේ. ඉතින් ඒක හින්දා අපි එතනට ගිහින් එන්න ගියා. ඔතන මම ඉන්නවා ටිකක් වෙලා ඉඳගෙන මට අමාරුයි කකුල් දෙකට. පළතුරු ගොඩාක් තිබ්බ ළමයි කඩවල් කොයි කඩේට යනවද කියලා හිතා ගන්න බෑ. කොහමද අපි එක කඩයක් තෝරගෙන අපි පළතුරු වට්ටියක් හදාගෙන ඒක ඇතුළට අරගෙන ගියා. අපිත් එක්ක මමයි තාත්තයි තාත්තගේ අක්කයි තුන්දෙනා තමයි ගියේ. අපි පොඩි මාමට ඇතුළට යන්න ඕනේ නෑ. එයාට යන්න ඕනේ නෑ ළමයි. මේ එයාට පොඩි කලින් අර චුටි කරදරයක් වෙලා. ඉතින් අර මාස 3ක් යනකල් එයාට යන්න හොඳ නැහැ කිව්වා. ඉතින් හින්දා එයා හිටියේ එළියේ. කොහොම හරි අපි පළතුරු ටික එතන හිටපු ළමයින්ටත් දුන්නා. එතනට ඇවිත් හිටිය ළමයි වගේක් ඉස්කෝලේ යන. ඉතින් එයාලටත් අපි දුන්නා. දීලා මම ওই පොඩි වීඩියෝස් ෆොටෝස් වගේක් අරන් තියනවා. දේවාලේ ඇතුලේ හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් එළියට ඇවිල්ලා පළතුරු ගත්ත තැනින් මේ අපිට ලැබුණා අර අපේ වතුර කහ වතුරෙන් නාවලා ඔන්නෝම ටිකක් කළා. මමත් හරියටම කියන්න දන්නේ නැහැ මොනවද ඒ කළේ කියලා. කොහොම හරි මේ පඳුරු එහෙම ගැට ගැහුවා ඉතින් වාහනේට. ඒක ඉතින් අපි ඕනෙම කෙනෙක් අපේ ආගම්වල හැටියට ඒ දේවල් කරනවනේ. ඉතින් ඒ වගේ අපිත් ඔන්නෝම දෙයක් කළා.
මම තව දෙයක් කියන්නම්. ඇත්තටම මම මේ අවුරුද්දේ මේ වීඩියෝ එක දාන්න දැන් මාස 3ක් බලන් හිටියා. මම මේක දාන්නේ මාර්තු වල. මම මේක අපි මේ වාහනේ ගෙදරට ගෙනාවේ ජනවාරි වල. ඉතින් මම මේක දැම්මේ නැත්තේ මට YouTube channel එකක් කරන්න ඕනිකම තිබුණාට මට මේක සෑහෙන පාරක් මම මේකට බලන් ඉඳලා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් හරිම සතුටුයි මට මේ වීඩියෝ එක දාන්න ලැබිච්ච එකට. මම හිතනවා ඔයාලා මාත් එක්ක ගොඩක් ආදරෙන් එකතු වෙයි කියලා මගේ channel එකත් එක්ක. ඕනි උනේ මගේ දේවල් මම මේ වගේ මතක හිතියා ගන්න ඕනි දේවල් මතකයේ රැඳෙන්න ඕනි දේවල් ලස්සන මෙමරි එකක් විදිහට එකතු කරගන්න තමයි මට මේකෙන් ඕනි උනේ. හරි. ඉතින් මේ තියෙන්නේ මට හම්බෙච්ච චූටි gift එකක්. එදා දවසේම මේ තාත්තගේ අක්කගෙන් තමයි මට හම්බ වුණේ. බයික් එකට දාන්න කියලා. ඊට පස්සේ අපි තාත්තා වැඩට යන්න ඕන හින්දා එයා හැමම කොළඹ නැවතුණා. මමයි මාමයි දෙන්නත් එක්ක තිර ගහගෙන ගෙදර එන්න තමයි ඔය ආවේ. ආවට පස්සේ අපි දෙන මගින් නැවත්තලා කෑවා. මම ඒ කන නවත්තපු තැන තමයි දැක්කේ. එතන පහළ ගඟක් තියෙනවා. මම ඒකෙත් වීඩියෝ ක්ලිප් වගේක් ගත්තා. ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. bye.